ශ්‍රී ලංකාවේ බෞද්ධ සමාජයේ පෙරහැරක අලි යනවා දකින්න අපේ බැතිමත්තු ඒ වගේම විදේශිකයෝ දේශීය සහ විදේශීය සියලු දෙනාම කැමැත්තක් දක්වනවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ මැදගොඩ. ඔය ඉන්නේ එක ගෙදර සැප සනීපෙට හැදෙන අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි. නංගි තමයි ඉස්සරහාම ඉන්නේ. මම කවදාකවත් අලි අල්ලලා නැහැ. ඒ උනට නංගි ගාවට ගියා. නංගි මට හොඬවැල දීලා එහෙමත් පිළිගත්තා. නංගිගේ නම පාරමී. මේ පාරයා දළදා මාලිකාවේ පෙරහැරටත් යන්න ඉන්නේ. අයියාගේ නම යටිල. අයියා නම් චුට්ටක් චණ්ඩියලු. මේ මම තමයි නංගිව බලාගන්නේ. අපි මේ මාමත් එක්ක චුට්ටක් වෙලා කතා කරන්න ගියා. මම පොඩ්ඩක් මේගොල්ලෝ අයිතිකාරයෝ ගැන කියන්නකෝ. මේ අලි දෙන්නගේ. මේ අලි දෙන්න චූටි කාලාමිට අයිති සමන්ත ජයමාන මහත්මයාට අයිති චූටි කාලාමිට අයිති අලි දෙන්න. අලි දෙන්න. මැදගොඩ. මැදගොඩ. එතකොට මෙතුමාට අලි කී දෙනෙක් ඉන්නවද? දෙන්න මේ දෙන්න. මේ දෙන්න තමයි ඉන්නේ නේ. අලි 4 දෙනෙක් ඉන්නවා. අලි 4 දෙනෙක් ඉන්නවා. තව දෙන්නේ බාරව ඉන්නවා. මේ දෙන්න තමයි. තව දෙන්නේ බාරව ඉන්නවානේ. ගංගාරාම පන්සලේ. කොහොමද මේ ඉතින් අලිත් එක්ක ජීවිතේ? ජීවිතේ ඉතින් වරදක් නැහැ. ඉතින් අලිත් එක්කම තමයි හැමදාම ඉතින් ජීවිතේ ගෙවන්නේ. ඔව් මම අවුරුදු කීයද ඔයද වඩන් ගත්තේ? දැන් අවුරුදු 20ක් 21ක් වගේ. මෙන්න යටිලා අයියා. යටිලා අයියාත් මාව පිළිගන්න වගේ මට හොඬවැල දික් කරා ළඟට ගියපුවාම මේ ඉන්න මාමා යටිලා අයියාගේ ඇඟේ හැම කොටසක්ම හැම වර්ග මිලිමීටරයක් පාසා අතුල්ලන විදිහ තමයි අපි ගියේ ඉඳන් දැක්කේ. අපේ අනිත් මාමත් එහෙමම තමයි. ගොඩාක් වෙලා මහන්සි වෙලා මේ මාමා මේ ගලා යන දියපාරෙන්ම වතුර උගුරක් බොනවා. ඕගලන්ට බලන්න පුළුවන්. අපේ ලංකාවේ ඇති ජලාශ පද්ධතියේ තියෙන පිරිසිදුකම අපි මෙසේම රැක ගන්න ඕනි කියලා මේ මාමගේ එම ක්‍රියාවෙන් අපිට පෙන්නන දෙයක්. කොරා දෙකක් විතර අලියව හොදන අපේ මේ මාමලා ටිකක් විඩාව නිමලා ඊට පස්සේ නැවතත් අලින්ව හොදන විදිය තමයි ඕගලන්ට පේන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ සම්පත දිහා බලන් ඉද්දි S2 එතනින් ගැනීමට ඉතාමත් අපහසුයි. එච්චරට මාරම ලස්සන දර්ශනයක් මේ අලි. මේ බලන්නකො මූණ හොදද්දි නියපොතු කපද්දි ඇඟ තුල්ලද්දි ඉන්න ලස්සන අපේ අය නම් කෑ ගහලා අඬයි. එකනම් දැන් මේ මාස දෙකක් වගේ තිස්සේ තමයි. මාස දෙකක් ඇයිද? කලින් කොහෙද වැඩ කරේ? කලින් මම හිටියා ගංගාරාමේ ගංගාව බැලුවා. හිටියා මම හැමදාම ගිරුල්ලේ හිටියා. හතර පොළක හිටියා මම ඉතින් අලි තමයි ඉතින් දාන දැන් අවුරුදු මට දැන් 57ක් වෙන්න ආවා. 57ක්. අලිම තමයි ඉතින් බැලුවේ ඉතින් වෙන ජොබ් එකක් කරලා නැහැ. ඒතකොට චූටි කාලේ ඉඳන්මද කොහොමද? ඔව් මම අවුරුදු 12 ගෙදරින් පැනලා අවුරුදු 12 ගෙදරින් පැනලා ගියා කියලා මම අවුරුදු 12 අලි බැලුවේ නැහැ. මම ඉතින් ගෝලේ වැඩ කරලා දුක් විඳලා තමයි මේ රස්සාවට ඉගෙන ගත්තේ. අද ඉතින් දෙයිනේ කියලා මේ කරගෙන ඉන්නවා. එතකොට ඔබතුමාගේ හාම්පුතා හාම්පුතා නෑ දැන් හාම්පුතා තමයි චූටිලාලහන් කියන්නේ. චූටිලාලහන් මැදගොඩ. ඔව්. මම ඉතින් ඔය හිටියා ඉතින් කන්දේ ආලතා බැලුවා මුතුරාජා. මුතුරාජා බැලුවා? ඔව්. මේ වගේ ඉතින් හොඳ ටිකක් බැලුවා ඉතින් දැන් ඉතින් දැන් වයසයි දැන් ළඟ යන්න බෑ ඉතින් ආවහම ඉතින් ඒක ඇහිලා මේ
සාලා අනිත් මාපි එක්ක වගේ ඉතින් යාදී නම් උදව් වදා කරනවා ඉතින් සාලා කරනවා. ඔව්. මේ ඔබ දකින්නේ මැදගොඩ හස්ති පරම්පරාවේ වර්තමාන උරුමය. මේ හස්ති පරම්පරාවේ වර්තමාන සාඩම්බර හිමිකරු සමන්ත විජේමාන්න මහත්මයා සිය ආදරණීය සීයාගේ සහ පියාගේ අඩිපාරේ යමින් අලින්ට ආදරෙන් කරුණාවෙන් සලකන්න නිතැතින්ම පෙළඹී සිටින බව අපිට හොඳින්ම දැනගන්න ලැබුණා. එතුමාට මේ කාර්යයට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මෙසේ අලි සම්පත රැක ගැනීම පිළිබඳව. අප මහා බුදුරජාණන් වහන්සේගේ සමයේ නාලාගිරි තමනය පාරිලෙය හස්තිරාජයාගේ කතාව වගේ කතා ගොඩක් අහලා තියෙනවා. ඒ වගේම ශ්‍රීමා බෝධීන් වහන්සේ ඇතකු පිට වැඩමවීම ඒ උසට තූපාරාමය සෑදීම. අපි ඉතිහාසය අහලා තියෙන එළාර දුටුගැමුණු යුද්ධයටත් මේ හස්තීන් සම්බන්ධ බව අපිට අමුතු දෙයක් නෙමෙයි. අපි විහිළුවට කියනවා අලි බබාලා කියලා. ඇත්තටම අලි බබාලා තමයි. මෙතන ඉන්න මාමල කිව්වා තව නොබෝ දුරකින් තියනවලු තවත් අලි දෙන්නේ බැඳපු ස්ථානයක්. ඊටම ලස්සන ප්‍රදේශයක් මේ පැත්තේ. අපි ගිහින් බලමු එතන කවුද ඉන්නේ කියලා. මෙන්න ගංගාරාමේ ගංගා ඇතින්න මම ඉස්සලා කිව්වනේ අතන ඉන්නවා අභීත. මේ මම අලියෙක් නේද? අලි. ඒ අලියෙක් එයත් ගංගාරාමයට අයිති. මේ දවස්වල මෙහි මහත්තයා තමයි බලාගන්නේ නේද? මේ තමයි මේ දවස්වල මෙහි තමයි නිවාඩුව වාසය කරන්නේ. අපිට ඉස්සෙල්ලා අතන ඉන්න මාමලා කිව්වා ඊටමත් ලස්සන තැනක් කියලා. ඇත්තම ලස්සන තැනක් තමයි. ඊටමත් ලස්සන බංගලාවක් එක්ක නිවාඩු නිකේතනයක්. ඒ වගේම එතන බැස්සට පස්සේ ලස්සන පිරිසිදු ජලය ගලා යන ගඟ. ඒ වගේම ඇත් ගාලා ඒ වගේම ඇත්තුනාන ස්ථානයක්. මාම නියමෙටම මෙයාව අතුල්ලනවා. මෙයා ඊටමත් සැපට සම්බාහන මධ්‍යස්ථානයක් කියලා හිතාගෙන hina වෙවි ඉන්නව තමයි අපිට නම් පේන්නේ. දෙයක් කියන්නේ පෙරහැල් වල යන එක යාගේ තියෙනවා. ඔය කකුල් අත ගන්න ටිකක් දුර ගිහලා යත අත ගන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි ඉතින් යාත් එක තියෙන විශේෂ දේවල්. ඔව්. මම දැන් අර ගොඩක් කල්නේ අලි බලන්න පටන් අරන්. ඔව්. එතකොට අමතක කළ නොහැකි සිදුවීම් මොන හරි තියෙනවද? අමතක කරන්න හැකි සිදුවීම් ඉතින් මම දිවනිල්මාගේ බණ්ඩාරිය බැලුවා. ඔව්. එවරු කන්නලා අලිය බැලුවා. ඒගොල්ලෝ ඉතින් මේගොල්ලන්ට වඩා හද දඩබ්බරයි. ඔව්. ඒගොල්ලෝ නම් ඉතින් කචල් දාලා කකුල් අත පහෙම කැයිලා තියෙනවා. ඔව්. ඉතින් මෙයත් එක්ක ඉතින් හොය ගමන යනවා. යනවා නේ. ඔව්. වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා මෙන්න බලන්නකෝ ගංගා ලස්සනට නාලා හරි හරියට එන විදිය අපිට ලැබුණු ආරංචිය නෝනම් මේ පාර ගංගා දලදා මාලිගාවේ පෙරහැරටත් සම්බන්ධ වෙනවලු බලන්නකෝ චූටි ළමෙක් වගේ මාම පස්සෙම යන හැටි මේන් ඉන්නවා අපේ පාරමී පාරමිත් ඉතාමත් උජාරුවෙන් නාඩිය වෙලා යනවා. අස්තිපාලකතුමා නැට්ටල්ලන් යන ඉඳල අපිට මතක් වෙනවා ජන කතාවක් ගමරාල දිව්‍ය ලෝකේ ගිය කතාව. මේන් අපේ යටිල ඉතාමත් උජාරුවෙන් තමා මෙයක් දෙන්නේ. මේගොල්ලන්ගෙන්
මට හිතුණු විදිහට ටිකක් උස්සම එක්කෙනා. මෙයා ලැජ්ජාවද මන් දන්නේ මම වීඩියෝ කරනවා කියලා මෙයා පස්ස පැත්තට නැට්ට ගහම්මයි ගියේ. කොහොම හරි ශ්‍රී ලංකාවේ ඉන්නේ 60000කටත් අඩු ප්‍රමාණයක් මෙම අලි ඇතුන්. මෙහෙම ගෙවල් වල සැපට ඉන්නේ 200කටත් අඩු ප්‍රමාණයක්. අනිත් අය ගොඩාක් නිරපරාධේ විවිධ අනුතුරු වලින් අපිට අහිමි වෙනවා. ඒක හිතන්නම ඕන කාරණයක්.